හෙල්ලෝ එවරිවන් මේ ස්පොට් මීට් එකේ පාර්ට් 2. ඉතින් යාළුවෝ හම්බුණාට පස්සේ මොකද වුනේ කියලා තමයි මෙතන ඉඳන් තියෙන්නේ. අපිට මදුෂා පොරි අරන් දුන්නා. ඊට පස්සේ ඉතින් මේ අපි පොරි කනවා. මේ පොරි කනවා. රණ්ඩු වෙවි, hina වෙවි, පරණ දේවල් කතා කර කර මේ පොරි කනවා අපි. ඊට පස්සේ ගුරුවරුන්ගේ දුවන තරගයක් තිබුණා. ඊට පස්සේ ග්‍රිල් එකට ළමයි රෙඩි වෙලා පඩි පෙළේ හිටියා. අපි ඉන්න ඊට පස්සේ මේ ග්‍රිල් එක පටන් ගන්න හදන්නේ දැන් ළමයි ටික. ඔන්න දැන් නටන්න හදන්නේ ළමයි.
ඇත්තටම ග්‍රිල් එකේ මියුසික් දාන්න විදියක් නැහැ. මට කොපිරයිට් ආදී එක දිගටම. ඊට පස්සේ අපි කඩලා කෑවා. කඩලත් ඉතින් අරන් දුන්නේ අපිට මදුෂ හරි හිරුනි හරි දෙන්නගේ එක්කෙනෙක් තමයි කඩලා ගෙනාවේ අපිට කන්න. ඊපස්සේ අපි හැමෝම කඩලා කෑවා. ඇත්තටම සැරයි. මේ කඩලේ ගොඩ හරියක් සැරයි. හැබැයි රසයි. හැමෝම කෑවා. රසයි ගොඩක්. මෙතෙන්දි මදුෂි කියනවා මිරිස් කරලක් ඕනද කියලා. මං කෝ එපා කියලා. ඊට පස්සේ මාච් එක පටන් ගත්තා. Tasha Khanel ගමන් කරනු ලැබේ. ඒ අනුතරව තාමත් කාලයකදී විස්තරාලේ රුචි කාලයකදී විද්‍යාලේ ආරම්භ කරන ලද ශිෂ්‍යස්ථාන ඉන්නතරව ආචාර්ය කුමලා ඉරක්දී පිළිට කරගත් විෂය නිවාසයේ ආචාර්ය ආනන්ද ආචාර්ය කන්දේ මේ ළඟට සහචතිමාල් නිස්සර නිවාස නායක නායිකාවන් පිළිට කරගත් ගැමුණු නිවාසයේ ආචාර්ය සමාචාර්ය යාළුවෝ අවුරුදු ගානකින් හම්බෙච්ච නිසා කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. මේ ඉතින් කතා කරනවා. මේ ඉතින් අපේ තමයි මේ වීඩියෝ අරගෙන තියෙන්නේ. ඒ අස්සේ අපේ නංගිත් ඇවිල්ලා සල්ලි ඉල්ලුවා. හරිද? 20ක් දුන්නා 20 ගන්න බෑ කිව්වා. ඊට පස්සේ රුපියල් 100ක් දුන්නාට පස්සේ තමයි ගියේ එතනින්. ඊට පස්සේ යාළුවනේ මට මාරම වැඩක් වුණා. මට කලන්තේ හැදුනා. උදේ ඉඳන් අය අවුවේනේ කාලත් නෑ දවල්ට මට කලන්තේ හැදුනා. අවුව ඉන්න එපා මේ විදිහට කලන්තේ හැදෙනවා හිටපු ගමන්. I ඉතින් අවුව සැර වැඩිනේ කාලත් නෑ. ආයේ මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනවා. ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න.